හයි කොහොමද ඔයාලට? අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මාබල් කේක් එකක්. මේ මාබල් කේක් එකට වයිට් චොක්ලට් මිරර් ඉෆෙක්ට් එකක් කරන විදිය ඔයාලට පෙන්වන්නම්. මේක අපි හැදුවා වගේ ඔයාලත් හදලා බලන්න. මුලින්ම පිටිවලට බේකින් පවුඩර් එකතු කරගෙන හොඳින් හලා ගනිමු. බටර් ග්‍රෑම් 500ක් එකතු කර ගනිමු. එයට සීනි ග්‍රෑම් 500ක් එකතු කර ගනිමු. බිත්තර 10ක් එකින් එක එකතු කර ගනිමින් හොඳින් බීට් කරමු. වැනිලා තේ හැඳි 5ක් එකතු කර ගනිමු. බේකින් පවුඩර් එකතු කරගත්ත පිටි ටික එකතු කර ගනිමු. කිරි මේස හැඳි 8ක් එකතු කරගෙන හොඳින් බීට් කරගනිමු. බීට් කරගත්ත කේක් බටර් එක සමාන කොටස් 3කට බෙදාගෙන එයට රෝස, කහ, කොළ පාට එකතු කර ගනිමු. ඊළඟට ඔයිල් පේපර් එකකට බටර් ටිකක් තවරගෙන පාට එකතු කරගත්ත කේක් බටර් එක පාට 3ෙන්ම මේ විදියට කේක් එකට එකතු කර ගනිමු. සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් 35ක් බේක් කර ගනිමු. වයිට් චොක්ලට් ග්‍රෑම් 200කට බටර් ග්‍රෑම් 150ක් එකතු කරගෙන ඩබල් බොයිල් කරගමු. එයට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 4ක් එකතු කරගමු. ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් මිශ්‍රණය නිවෙන්න තියාගමු. ඊළඟට බටර් වලට අයිසිං සුගර් එකතු කරගෙන හොඳින් බීට් කරගමු. එයට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගමු. බටර් අයිසින් එකට රෝස පාට එකතු කරගෙන හොඳින් කලවම් කරගමු. කේක් ලේයර්ස් දෙකටම අයිසින් එකතු කරගෙන කේක් එකේ වටේ අයිසින් කරගමු. ඊළඟට ඩබල් බොයිල් කරගත්ත වයිට් චොක්ලට් එකට ෆුඩ් කලරින් පාට කිහිපයක් එකතු කරගෙන මේ විදියට කේක් එකට එකතු කරගමු. මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න. මේ වගේ රසවත් වීඩියෝ බලන්න කැලිස් තපස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.